සමහර විට කුමාරි වැට්ටට කඩුව දෙන්න හේතු තියෙන්නේ. දැන් අපි සාහිත්‍යයේදී බොහෝ දුරට අපි කාන්තාව විවේචනය කරනවා. ඒකට හේතුව තමයි මම මේ කුමාරයාට කඩුවේ තලයේ පැත්ත දීලා වැන්දක් දෙනවා කියන කඩුව පිට. හරිද? තව පැත්තකින් අපිට හිතන්න පුළුවන්. සමහර විට පොදු 500ක් ළඟට තමන්ව තනියම යවන්න කරා. මේ කුමාරයාට පුළුවන් වුණා. මේ කුමාරට යන ගමනේදී හිතෙන්න පුළුවන්. මෙයාට ආදරේ නැති කෙනෙක් වෙන්න. මෙයාට ආදරේ ඉන්න කොහොමවත් මාව යවන්න විදියක් නැහැ. පොදු 500ක්. එක වාතාවක් නෙවෙයි දෙවතාවක්. අනිවාර්යෙන්ම මෙතන ඊට එහා ගියපු දෙයක් අපිට හිතන්න වෙනවා. මොකද අපි ගොඩක් කරන්නේ වාතාවන් විවේචනය කරනවා මේ කුමාරියගේ කතාව දාන්න. හැබැයි මෙතන ඊට එහා ගිය දෙයක් වෙන්න පුළුවන්. මොකද මේ දෙන ආදරය කරා කියලා කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. දිසාපාමොක්වර දියණිය බාර දෙන්නේ දක්ෂකම ශිෂ්‍යයා. එතකොට දක්ෂකම ශිෂ්‍යයා වෙලා මෙයා සරණ පවාගෙන මෙයාව කුමාරිය අරගෙන එනවා. ඒ අතරතුරේදී තමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ මේ ආදරය කළා. ඒ වගේ මම හිතන්නේ කුමාරි කියලා කුමාරය කෙරේ ආදරයක් තිබුණා. සමහර විට එයා අර තොරණායකයව දැක්කම යන බහදරේ දුනාද කියන්න බෑ. මොකද කුමාරයා තනි කෙනෙක්. එයාම එයාට එක්කම තමන්වය වනෝරු ගාවට පස්සරගෙන තනියම බය නැතුව එල්ලෙක් හොයවත්වා. එතකොට එයාගෙන් තිබිච්ච ගෞරවය එතන නැති වෙලා යනවා. සමාජයේ තියෙන ප්‍රශ්නයක්. එතකොට පොල් 500ක් රැකගෙන පොල් 500 දෙනෙක් ආරක්ෂා කරගෙන ඉන්න හොර නායකයා ගැන එයාට කැමැත්තක් දෙන්න පුළුවන්. මොකද අපිට තේරෙනවනේ කෙනෙක්ව එයා කරන තුතන නැත්නම් කෙනෙක්ව ආරක්ෂා කරනවා කියන්නේ ඒක නා ආදරේ වෙනවා. ඒතකොට හොරු ගාවට තනියම තරංග යවන කෙනාට වඩා එයාට සතුටුයි දෙන්නේ නැති. පොල් 500ක් දෙනව ආරක්ෂා කරගෙන එයා ඒගොල්ලන්ට නායකත්වයේ දෙන හොරා ගැන කැමැත්තක් ඇති වෙන්නේ. ආදරේ